හරි ළමයි. ඔන්න අපේ දෙවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්නේ භාග පාඩමේ 2020 අවුරුද්දේ ඉඳන් 2025 අවුරුද්ද වෙනකන් ආපු ව්‍යුහගත රචනා පේපරේ ප්‍රශ්න තමයි අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු 2020 ඕලෙවල් පේපර් එකේ ආපු භාග ගාන කොහොමද හදන්නේ කියලා. හරි. එතකොට මේ කියන මෙහෙම කතාවක්. ධාරිතාවේ ලීටර් 5ක් වන භාජනයක් පැණිවීම වර්ගයකින් සම්පූර්ණයෙන්ම පුරවා තිබුණි. භාජනයක් තියනවලු ලීටර් 5ක. හරි? ලීටර් 5ක භාජනයක් තියෙනවා. පැණිවීම වලින් සම්පූර්ණයෙන් පුරවලා තියෙනවා. හරි? එයින් 10න් 3ක ප්‍රමාණයක් සංග්‍රහ කිරීම සඳහා යොදා ගන්නවා. මේකෙන් 10න් 3ක් සංග්‍රහ කිරීමට යොදා ගත්තා. හරි? භාග ගානකදී විශේෂ දෙයක් තමයි මම ඔයාලට කියන්නේ. පන්තිෙදිත් මම නිතරම කියනවා. අපේ රිවිෂන් එකේදීත් මම කිව්වා. භාග ගාන හදන්න කලින් ගානේ තියෙන විස්තර ටික ඔයා පැත්තකින් ඉමේජ් ලියා ගන්න. හරි? එතකොටයි ඔයාලට ගාන තේරෙන්නේ. දැන් ගොඩක් ළමයින්ට ගාන පැටලෙනවනේ. කොහොමද අඩු කරන්නේ? කොහොමද එකතු කරන්නේ? භාග පුළුවන්. භාග එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්න, බෙදන්න ඒව පුළුවන්. හැබැයි අර කොහොමද මේක ටික ඇප්ලයි කරගන්නේ කියන එක ළමයින්ට අමාරු වෙන්නේ. තේරෙන්නේ නැහැ. ඒ කතාව තේරුම් ගන්න නම් ඒ ගානේ කියන විස්තර ටික ඔයා හිමින් ලියා ගන්න. හරි පැත්තකින් ලියා ගන්න. ඊට පස්සේ පටන් ගන්න ගාන හදන්න. එතකොට පුළුවන්. 10න් 3ක් සංග්‍රහ කටයුතු වලට වෙන් කරලා තියෙනවා. පළවෙනි කොටසෙන් අපෙන් අහනවා පළවෙනි කොටසෙන් සංග්‍රහ කිරීම සඳහා කොටසක් යොදා ගැනීමෙන් පසු ඉතිරි වූ පැණිවීම ප්‍රමාණය වාජනීය ධාරිතාවෙන් කවර භාගයක්ද සංග්‍රහ කටයුතු වලට යොදාගත්තට පස්සේ ඉතිරි වෙච්ච පැණිවීම ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. සරලයි. සම්පූර්ණ එක්කෙනා 10න් 10යි 10න් 10න් අඩු කරනවා අපි 10න් 3ක්. දෙන්නගේම හරයන් සමාන හින්දා අපිට එකපාරම අඩු කරලා උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ 10න් 7යි කියලා. ඔක මෙහෙම හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඔක එක ක්‍රමය නම් මේක දෙක ක්‍රමය. අර එක අඩු කිරීම 10න් 3යි සමානයි කියලා උත්තරේ ගන්න පුළුවන්. ඒත් මේකම තමයි එන්නේ දෙවෙනි පියවරෙන්. ඒත් මේ උත්තරේම තමයි එන්නේ. වෙනසක් නැහැ. හරි? ඒකින්ද මේ ක්‍රමේ ලොකු වෙනසක් නැහැ. මේකත් හරි, මේකත් හරි. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස කියනවා. දෙවෙනි කොටසේ වාජනයේ ඉතිරිව තිබූ පැණිවීම ප්‍රමාණයෙන් දැන් වාජනේ ඉතිරිලා තියෙන්නේ මෙච්චරයිනේ. මෙතන ඉතිරිය 10න් 7යි. වාජනේ ඉතිරිව තිබූ පැණිවීම ප්‍රමාණයෙන් 7න් 5ක් බෝතලයකට වත් කරන ලදී. හරි? 7න් 5ක් බෝතලයකට දැම්මා. එහෙනම් බෝතලයට දැමූ ප්‍රමාණය බෝතලයට දැමූ ප්‍රමාණය සමානයි 10න් 7න් ඉතිරියෙන් 7න් 5. 10න් 7න් 7න් 5. උන් එක කියන්නේ ಗುಣ කිරීම කියන එක. මම මේ හතර සුළු කරලා 10න් 5යි කියලා තියාගන්නවා. මෙයා සුළු කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයා සුළු කරොත් දෙකෙන් එක කියලා ගන්න පුළුවන්. මේ උත්තර දෙකම හරි. මම මෙයාව මගේ ඉදිරි වැඩවලට තියාගන්නවා. 10න් 5 කියන එක. හරි. ඔන්න බෝතලයට දැමුව ප්‍රමාණය 10න් 5යි. ඉන්පසු වාජනයේ ඉතිරි වූ පැණිවීම ප්‍රමාණය වාජනීය ධාරිතාවෙන් කවර භාගයක්? මෙච්චරක් තිබුණා. ඊට පස්සේ ඒකෙන් මෙන්න මෙච්චරක් බෝතලයකට දැම්මා. ඊට පස්සේ වාජනයේ ඉතිරි වෙච්ච ප්‍රමාණය තමයි අපෙන් අහන්නේ. එහෙනම් 10න් 7ක් තිබුණා. 10න් 7න් 10න් 5ක් බෝතලයකට දැම්මා. එහෙනම් ඉතිරි වෙච්ච ප්‍රමාණය ඉතිරි වූ ප්‍රමාණය සමානයි 10න් 7න් අඩු කරනවා 10න් 5ක් අපිට උත්තර එනවා 10න් 2ක් කියලා. ඔක තමයි දෙවෙනි කොටසේ අවසාන උත්තරේ. 10න් 2යි. ඊට පස්සේ තුන්වෙනි කොටස අපෙන් අහනවා දැන් මේ වාජනයේ අඩංගු වන පැණිවීම ප්‍රමාණය. දැන් මේ වාජනයේ තියෙන පැණිවීම ප්‍රමාණය දැන් තියෙන්නේ 10න් 2යිනේ.
වාදනේ. හරි? දැන් මේ වාදනේ අඩංගු වන පැනවීම ප්‍රමාණය වාදනයේ ධාරිතාවෙන් හරි අඩක් වන තෙක් වාදනයට තව පැනවීම වත් කරන ලදී. එසේ වාදනය වත් කරන ලද පැනවීම ප්‍රමාණය ලීටර වලින් කොච්චරද කියලා අහනවා. හරි. දැන් 10න් 2යි තියෙන්නේ. මේක වාදනයේ භාගයක් වෙනකම්. ඒ කියන්නේ මෙයානේ දැන් වාදනේ. මෙයානේ වාදනේ. හරි? මෙයාගේ භාගයක් වෙනකම් දැන් ආපහු පැනවීම පුරවනවා. දැන් තියෙන්නේ 10න් 2යි. එහෙනම් තව 10න් 3ක් පුරවන්න ඕනේ වාදනයේ පිරෙන්න. හරි? එතකොට වාදනයට තව පැනවීම වත් කරලාදී එසේ වත් කරලා පැනවීම ප්‍රමාණය ලීටර වලින් අහනවා. ඔක්කොම තිබුණ ලීටර 5යි නේ අපේ මුලින්ම. ඒ කියන්නේ 10න් 10ක් කියන්නේ ලීටර 5යි. හරි? 10න් 10ක් කියන්නේ ලීටර 5යි. භාගයක් පිරෙනවා කියන්නේ 10න් 5යි. ඒ කියන්නේ 2.5 ලීටර. හරි? 10න් එකක් කියන්නේ එහෙනම් 2.5 5න් බෙදුවා. 0.5 ලීටර. නැත්නම් මිලිලීටර 500යි. ලීටර 0.5ක් තමයි 10න් එකක් කියන්නේ. එහෙනම් අපි අලුතෙන් වත් කරේ 10න් 3ක් නේ වාදනයේට. අපෙන් අහන්නේ අලුතෙන් වත් කරපු ප්‍රමාණය කොච්චරද කියලා. එහෙනම් 10න් එකක් කියන්නේ 0.5යි නම් අලුතෙන් වත් කරේ 10න් 3යි. එහෙනම් 0.5 3ෙන් ගුණ කරා නම් උත්තර එනවා 1.5 ලීටර කියලා. හරි? ඔන්න ඔහොමයි ඒ ගාන හදන්නේ 2020 ගාන කොටස් 3යි. හරිම ලේසි. භාග ගාන හදලා කරන්න ඕනේ එකම දේ. ගානේ කියලා තියෙන විස්තර ටික හරියට පැහැදිලිව ලියාගන්න. ඊට පස්සේ එකින් එක ගාන හදන් යද්දි ඔයාලට ලේසියෙන් ගාන හදා ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් 2021 ගාන බලමු ඊළඟට. ඒ ගාන කොහොමද ඇවිල්ලා තියෙන්නේ? මොන වගේ ආකාරයකද තියෙන්නේ? හරි. දැන් අපි කතා කරන්නේ 2021 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ භාග ගාන කොහොමද හදන්නේ කියලා. ඉස්සෙල්ලාම අර කලින් කිව්වා වගේ මේ ඔයා මේ ගාන බලන්න කලින් ඉස්සෙල්ලා තනියෙන් හදන්න. ඊට පස්සේ ගාන බලන්න වඩා. හරි. එතකොට මේ ගාන කියන මෙන්න මෙහෙම කතාවක්. එක්තරා එක්තරා ආයතනයක විපදූ විලවුන් වර්ගයක තුගයකින් පහෙන් දෙකක් වෙළඳ සෙල් වලට දානවා. පහෙන් දෙකක් වෙළඳ සෙල් වලට දානවා. 8න් 3ක් අපනයනය කරනවා. හරි? මොන කතාවද තමයි කියන්නේ. එතකොට මුල්ම කොටසෙන් අපෙන් අහනවා වෙළඳ සෙල් සඳහා සහ අපනයනය සඳහා වෙන් කරන ලද ප්‍රමාණය මුළු දොගෙන් කොපමණ භාගයක්ද කියලා අහනවා. එහෙනම් අපෙන් අහන්නේ මෙයාටයි කිය මුළු ගාන. එහෙනම් මේ දෙන්න එකතු කරන්නයි අපිට ඕන. හරි. එහෙනම් පළවෙනි කොටස 5න් 2 ධන 8න් 3. එහෙනම් අපි ඉස්සෙල්ලාම 5ටයි 8ටයි පොදු හරය ගන්න ඕන. 5යි 8යි පොදු හරය කීයද? තවරක් 5 40යි. එතකොට 5 8 තමයි 40ක් වෙන්නේ. 5 8 40යි. 5 8 40යි නම් අපි මොකක් හරි දෙයක් හරියට කරොත් ඒ දේ ළමයටත් ඒ විදිහටම කරනවා. 5 8 40යි නම් දෙවරක් 8 16යි. එකතු කිරීම 8 වරක් 5 තමයි 40 වෙන්නේ. එහෙනම් අපි බලන 3 වරක් 5 15යි. හරි? ඊට පස්සේ 15යි 16 එකතු කරා 15 15 30යිනේ. 31යි 31යි. එතන අපිට එනවා 31 බෙදීම 40යි කියන්නේ. එහෙනම් වෙළඳ සැල් වලටයි අපනයනයටයි කිය මුළු ගාන එන්නේ 40න් 31යි. හරි. ඊට පස්සේ අපි බලමු දෙවෙනි කොටස. දෙවෙනි කොටස කියනවා ඉතිරි විලවුන් ප්‍රමාණයෙන් 3න් එකක්. මොන ඉතිරියක් ගැන කියන්නේ. දැන් අපිට මේ වැඩ දෙකට 40න් 31ක් ගියානේ. ඊට පස්සේ ඉතුරු වෙනවනේ ටිකක්. ඉස්සෙල්ලා අපි ඒක හොයාගමු. ඉතිරිය සමානයි ඔක්කොම 40න් 40යි 40න් 40න් මම අඩු කරනවා 40න් 31ක්. ලේසිනේ සරලයිනේ. 40න් 31ක් ගියාම අපිට එනවා 40න් 9ක් කියලා. ඔන්න ඉතුරු වෙච්ච ප්‍රමාණය. ඔන්න ඉතුරු වෙච්ච ප්‍රමාණයෙන් 3න් එකක්. 3න් එකක් විකිණීමට තියාගන්න ඕනේ. හරි? මේ ඉතුරු වෙච්ච එකෙන් 3න් එකක් විකුණන්න ගන්න ඕනේ. එහෙනම් විකිණීමට යන භාගය කියලා අපි ගමුකෝ. කොච්චරද ගන්නෙ? ඉතිරියෙන් තුන්චුවත් අනිවාර්යෙන් නගරක් එනවනේ. ඉතිරියෙන් 3න් එකක්. එහෙනම්
තුනෙන් එක වෙනකොට අපි දානවා ಗುಣ කිරීමේ ලකුණ මෙතන 3න් 1. හරි. දැන් මම සුළු කරනවා 3 වරක් 1යි 3 වරක් 3. ආයෙ සුළු වෙන්න දෙයක් නැහැ. අපිට අන්තිම උත්තරේ මෙතනින් 40න් 3ක් කියලා. හරිද? ඒතර ඔන්න අර ගාන කියවල එකපාර බය වෙන්නේ නැහැ. හිමීට පියවරෙන් පියවර චුට්ටෙන් චුට්ට යනවා. දැන් මුල් ටික කිව්වා මෙච්චරක් ගියා ඊට පස්සේ ඉතුරු වෙච්ච ගාන කියලා කියද්දි මම ඉතුරු ටික කියුවේ නැහැ. ඉතිරිය හෙව්වා. ඊට පස්සේ කියනවා අන්නේ ඉතිරියෙන් 3න් එකක් ගත්තලු විකුණන්න. ඊට පස්සේ ඒක හෙව්වා. පියවරෙන් පියවරදී ඔයාලට ගාන ලේසි. අමාරු නෑ. එකපාර හදන්න ගියා තමයි අමාරු වෙන්නේ. දැන් අපිට කියන ඊළඟට මෙන්න මේ 40න් 3 කියන්නේ රුපියල් 6000ක්. හරිද? මොන 40න් 3 කියන්නේ රුපියල් 6000ක්. එහෙනම් අපෙන් අහනවා මේ මුළු මුදල කොච්චරද කියලා. හරි? 40න් 3ක් කියන 6000ක් අපෙන් අහන මුළු මුදල කොච්චරද කියලා. එහෙනම් ලේසියෙන්ම ගන්න පුළුවන්. මුළු මුදල සමානයි 40න් කොටස් 3ක් නේ 6ක් 6000ක් වෙන්නේ. එහෙනම් එක කොටසකගේ හොයලා එයා 40න් ගුණ කරා නම් අපිට මේකේ සම්පූර්ණ උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් මම 6000 3ෙන් බෙදලා 40න් ගුණ කරනවා. හරිද? ඊට පස්සේ 3 අරක් 1යි 3 අරක් 2යි 2000 ගුණ කිරීම 40 කියලා එකක් අපිට එනවා. 2000 ගුණ කිරීම 40. 2000 ගුණ කිරීම 40. මෙයා ගුණ කරාම අපිට උත්තර එනවා රුපියල් 40 වාරයක් බිංදුව බිංදුවයි 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 40 වාරයක් 2 80යි. අපිට උත්තර එනවා රුපියල් 80000ක් කියලා. හරි. ඊට පස්සේ B කොටස අපිට කියනවා මෙහෙම කතාවක්. B කොටසෙදි ගාන වෙනස් වෙනවා. දැන් මුල් කොටසේ භාග ගානක් තිබුණේ B කොටස ඇවිල්ලා තියෙන මිනිස් දින ප්‍රශ්නය. හරි. මේකටම සම්බන්ධ කරලා තමයි අපෙන් අහලා තියෙන්නේ. හරි. B කොටස මෙන්න මෙහෙම ගත්තා යහන්න. B කොටස කියනවා ඉහත විලවුන් තෝගය නිපදවීම සඳහා සේවකයන් 12 දෙනෙකුට දින 7ක් ගත වෙනවලු. හරි. මිනිස්සු දින වැඩ ප්‍රමාණය මිනිස් දින. සේවකයෝ 12 දෙනෙක්ට දින 7ක් ගත වෙනවා. අපි බලන්න මුළු වැඩ ප්‍රමාණය කොච්චරද කියලා. 12 වරක් 7. 7 වරක් 2 14යි. 14න් 4යි එකක් ඉතිරි. 7 වරක් 1 7යි 1යි 84යි. හරි. මොන මේ කට්ටියට මේ දවස් ගානෙන් කරන වැඩ ප්‍රමාණය මේ මෙන්න මේක 84. හදිසි යනුමක් හේතුවෙන් මෙම තොගය මෙන් දෙගුණයක්. මේ වගේ දෙගුණයක් හදන්න ඕන. ඒ කියන්නේ 84 වගේ දෙගුණයක්. 4 වරක් 2 8යි 8 වරක් 2 16. 168ක වැඩ ප්‍රමාණයක් කරන්න ඕනලු. දවස් කීයකින්ද? දවස් 8කින්. ඒකට අවශ්‍ය වෙන අමතර මිනිස්සු ගාන කොච්චරද කියලා අපෙන් අහනවා. අමතර සේවකයෝ ගාන කොච්චරද කියලා අපෙන් අහනවා මේ ගාන. එහෙනම් 168 මම කරන්නේ 8ෙන් බෙදෙනවා. හරි? 168 බෙදීම 8ෙන් මට x හොයන්න පුළුවන්. එහෙනම් 16ට 8 ඒවා 2යි 8ට 8 ඒවා 1යි 21යි කියලා එනවා. අපෙන් අහන්නේ මෙයා නෙමෙයි. සමහර ළමයි ඩෝක වර්ධිනවා. එතන මෙයා ඔහොම දාලා ඉවරයි. ගාන ඉවරයි කියලා හිතාගෙන යනවා. හැබැයි එතන ගාන ඉවර වෙන්නේ නැහැ. අපෙන් අහන්නේ අවශ්‍ය අමතර මිනිසුන් ගණන. දැනටම අපිට 12ක් ඉන්නවා. සම්පූර්ණ යනවා කියන්නේ 21යි. එහෙනම් මේ 21කින් මේ 12 අඩු කරාම තමයි අපිට අමතර මිනිසුන් ගාන එන්නේ. එහෙනම් අමතරව යෙදිය යුතු ගණන සමානයි 21කින් අඩු කරන්න 12. උත්තරේ 9ක් කියලා ඔයාලට එයි. අමතරව යෙදිය යුතු මිනිසුන් ගාන 9යි. ඒතර ඔන්න ඔහම තමයි 2021 ප්‍රශ්න හදන්නේ. ලොකු අමාරුවක් නෑ. මුලදීම ඔයාලා මෙන්න මේ ටික හරියට විස්තර ටික දාගෙන හරි වෙනසල් වලට මෙච්චරයි අපනයන මෙච්චරයි කියලා හරියට කතාව තේරුම් ගන්න ගාන හදන්න පටන් ගත්තා නම් මේ ගාන ලොකු අමාරුවක් නෑ. හරි? එකම දේ භාග ගණන් හදද්දී භාග ප්‍රතිශත ගණන් හදද්දී ඒ කියන සිද්ධිය ඔයාගේ ජීවිතේට මේව කරගන්න. මේක මගේ කතාවක් මෙයන් කියලා හිතාගෙන ගාන හදන්න. එතකොට ලේසි ගාන හදන්න. හරිනේ? එහෙනම් ඔන්න ඔහොමයි 2021 ගාන හදන්නේ. දැන් අපි ඊළඟට බලමු 2022 ගාන කොහොමද හදන්නේ කියලා. හරි ළමයි. අපි දැන් කතා කරන්න යන්නේ 2022 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ
ව්‍යුහගත රචනා පේපර් එකේ ආපු වාක ගාන කොහොමද හදන්නේ කියලා. හරි. මේ කියනවා මෙහෙම කතාවක්. වාචනයකින් පහෙන් දෙකක් පළතුරු විෂ වලින් පිරී ඇත. කියද්දී විස්තර ටික ලියාගමු අපි. ඒක අපිට ලේසි. වාචනයක් තියෙනවලු. හරි. මේ වාචනයේ පහෙන් දෙකක් පළතුරු විෂ වලින් පිරලා තියෙනවා. හරි. පහෙන් දෙකක් පළතුරු විෂ. හරි. ඊට පස්සේ මෙම වාචනයේ ජලය මෙම වාචනයට ජලය මිලිලිටර් 700ක්ද එකතු කළ පසු වාචනයෙන් 4න් 3ක් පිරෙනවා. මේක ඊට පස්සේ අපි එකතු කරනවලු ජලය මිලිලිටර් 700ක්. හරි. මේක ඒ දවස්වල ඕලෙවල් ලියපු අයියලා කළ අමාරු කියපු ගානක්. හැබැයි මේක අමාරු නෙවෙයි. 700ක් දානවලු වාචනයේට. එහෙම දැම්මට පස්සේ මේ වාචනයෙන් 4න් 3ක් පිරෙනවා. 4න් 3ක් පිරෙනවා. ඔහොම කතාවක් කියන්නේ. හරි. වාචනයක් තියෙනවා. ඒ වාචනයේ පහෙන් දෙකක් පළතුරු විෂ තියෙනවා. මේ තියෙන පළතුරු විෂ. හරි. ඊට පස්සේ මිලිලිටර් 700ක් වතුර දානවා. වතුර දැම්මට පස්සේ මේ වාචනයේ පිරෙනවලු 4න් 3ක උසකට. හරි. ඉස්සලම් කොටස අපෙන් අහන්නේ එකතු කළ ජලයේ ප්‍රමාණය වාචනයේ ධාරිතාවයෙන් කවර භාගයක්ද? අපෙන් අහනවා මේ එකතු කරපු ජල ප්‍රමාණය. හරි. මේ එකතු කරපු ජල ප්‍රමාණය වාචනයේ ධාරිතාවයෙන් කොච්චරද කියලා. හරි. එතකොට පළතුරු විෂ තිබෙ මෙච්චරයි. වතුර දැම්ම මිලිලිටර් 700ක්. අපිට භාග කියන්නේ නැහැ කීයද කියලා. හරි. ඒ දැම්මට පස්සේ 4න් 3ක් වුණානේ. ඔන්න ඔය මේ සම්පූර්ණ ගාණයෙන් මෙන්න මෙයාව අඩු කරා නම් හරි මේ සම්පූර්ණ ගාණයෙන් මෙන්න මෙයාව අඩු කරා නම් මෙයා එනවනේ. එහෙනම් අපිට පළවෙනි කොටසෙන් හොයන්න පුළුවන්. 4න් 3න් මම අඩු කරනවා 5න් 2. හරි. 4න් 3න් මම අඩු කරනවා 5න් 2. 4ටයි 5ටයි පොදු හරේ 20යි. 4 වරක් 5 තමයි 20 වෙන්නේ. 4 වරක් 5 තමයි 20 වෙන්නේ. එහෙනම් 3 වරක් 5 15යි. 3 වරක් 5 15යි. 5 වරක් 4 20 වෙන්නේ. එහෙනම් 2 වරක් 4 8යි. හරි. 8යි 8යිනේ 16 වෙන්නේ. එහෙනම් 15ක් නේ තියෙන්නේ. අපි දෙන්නේ 7ක්. 20න් 7යි. එහෙනම් පළවෙනි කොටසට උත්තරය එනවා. අපෙන් අහන්නේ එකතු කළ ජල ප්‍රමාණය කොච්චරද කියලා. එහෙනම් එකතු කරපු ජල ප්‍රමාණය වෙන්නේ 20න් 7. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස අපෙන් අහනවා දැන් වාචනයේ ඇති පළතුරු බීමෙන් 5න් 4ක් සංග්‍රහ කිරීමට වෙන් කරන ලදී. 5න් 4ක් වෙන් කරනවලු සංග්‍රහ කටයුතු වලට. 5න් 4ක් වෙන් කරනවලු 5න් 4ක් සංග්‍රහ වලට. හරි. 5න් 4ක් සංග්‍රහ වලට වෙන් කරනවා. 5න් 4ක් සංග්‍රහ කිරීමට වෙන් කරන ගන්නලාදී. එම වෙන් කරගත් ප්‍රමාණය බීම ප්‍රමාණය වාචනයේ ධාරිතාවයෙන් කවර භාගයක්? මේ වෙන් කරගත් ප්‍රමාණය වාචනයේ ධාරිතාවයෙන් කොච්චරද කියලා අහනවා. වාචනයේ ධාරිතාව කොච්චරද දැන්? 4න් 3යිනේ. ඒකෙන් කොච්චරද කියලා මේ අහන්නේ. එහෙනම් අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් මෙන්න මෙහෙම. වෙන් කරගත්ත කොටස වාචනයේ ධාරිතාව 4න් 3යි. ඒ 4න් 3ෙන් මේ වාචනයේ ධාරිතාවය 4න් 3ෙන් 5න් 4ක් තමයි සංග්‍රහ කටයුතු වලට ගත්තේ. 5න් 4. එහෙනම් 4න් 3 වෙනුවට අපි දාන ගුණ කිරීම 5න් 4 5න් 4 ඊට පස්සේ මේ 4ට මේ 4 සුළු වෙනවා. අපිට උත්තර එනවා 5න් 3යි කියලා. හරි. ඔන්න ඔහමයි දෙවෙනි කොටසට උත්තරෙත් එන්නේ. ඊට පස්සේ පළවෙනි කොටස හරි දෙවෙනි කොටස හරි තුන්වෙනි කොටස වෙන් කරගත් බීම ප්‍රමාණය. මෙන්න මේ වෙන් කරගත්ත බීම ප්‍රමාණය. වෙන් කරගත්ත කොච්චරද? 5න් 3යි. හරි. වෙන් කරගත්ත බීම ප්‍රමාණය වීදුරු 6කට සමානවත් කරනු ලැබේ. මේ වෙන් කරගත්ත බීම ප්‍රමාණය වීදුරු 6කට දානවලු සමානයි. එක වීදුරක ඇති බීම ප්‍රමාණය මිලිලීටර වලින් සොයන්න කියලා කියනවා.
එක වීදුරුවකට තියෙන බීම් ප්‍රමාණය මිලිලීටර වලින් අපෙන් අහනවා. එතකොට දැන් මිලිලීටර කතාව කොහොමද මේකට අපි ගාව ගන්න? දැන් මේකේ කිව්වනේ මෙහෙම කතාවක්. වතුර දැම්මේ මිලිලීටර 700යිනේ. හරි? වතුර දැම්මේ මිලිලීටර 700යි. අපි හොයාගත්ත දාපු වතුර ප්‍රමාණය භාගයක් විදිහට කොච්චරද? 20න් 7යි. එහෙනම් 20න් 7ක් කියන්නේ 20න් 7ක් කියන්නේ 700යි මිලිලීටර. එහෙනම් 20න් එකක් කියන්නේ 100යි මිලිලීටර. අවුලක් නැහැ ලේසිනේ. 707ෙන් බෙදන්න තියෙන්නේ. දැන් අපෙන් අහනවා මෙන්න මේ ප්‍රමාණය කොච්චරද කියලා. 5න් 3 කියන්නේ ඕකවට 20න් හදාගන්න පුළුවන් නේ. තුල්ලේ භාග වලින්. මෙහා 5න් 3යි නම් 5 වරක් 4නේ 20. එහෙනම් 3 වරක් 4 12යි. එහෙනම් 20න් 12ක් තමයි අපිට ඕන ප්‍රමාණය. එහෙනම් 20න් එකක් 100යි නම් 20න් 12ක් කියන්නේ 100 ගුණ කිරීම 12. එහෙනම් අපිට උත්තර එනවා මිලිලීටර 1200යි කියලා. හරි. ඊට පස්සේ ඔන්න කොටස් තුනක්ම හදලා ඉවරයි. තව කොටසක් තියෙනව නේද? මෙයා 1200 අපෙන් අහන්නේ වීදුරුවකට දාන ගානනේ. එතකොට වීදුරු 6කට දාන්නේ. එහෙනම් මේ 1200 අපි 6ෙන් බෙදුවා නම් එක වීදුරුවක ප්‍රමාණය හොයාගන්න පුළුවන්. එක වීදුරුවකට එනවා 1200යි මිලිලීටර දීම 6 අපිට උත්තර එනවා 200යි මිලිලීටර කියලා. ඕක තමයි උත්තරේ. හරි. ඊට පස්සේ අන්තිම කොටස. අන්තිම කොටස කියනවා දැන් පාචනයේ ඉතිරි වන පළතුරු බීම් ප්‍රමාණය මිලිලීටර වලින් සොයන්න කියලා කියනවා. හරි. ඉතිරි වෙන්නේ කොච්චරද? 4න් 3ෙන් 5න් 3ක් අපි වෙන් කරගත්තේ. 4න් 3ෙන් 5න් 3ක් අඩු කරාම අපිට එනවා ඉතිරි වෙච්ච ප්‍රමාණය. හරි. ඉතිරි ප්‍රමාණය ඉතිරිය සමානයි 4න් 3ෙන් මම අඩු කරනවා 4න් 3ෙන් මම අඩු කරනවා 5න් 3ක්. හරි. 4න් 3ෙන් මම අඩු කරනවා 5න් 3ක්. එතකොට 4ටයි 5ටයි පොදු හරය 20යි. 4 වරක් 5 20යි. එන 3 වරක් 5 15යි. 5 වරක් 4 20යි. එන 3 වරක් 4 12යි. අපිට නැති 20න් 3ක් කියලා. මගෙන් අහන්නේ ඉතිරි වෙන ජල මේ ඉතිරි වෙන පළතුරු පරිමාණ කොච්චරද කියලා. 20න් එකක් අපි කලින් හොයාගත්තා මිලිලීටර 100යි කියලා. එහෙනම් 20න් 3ක් කියන්නේ කොච්චරද? 20න් 3ක් කියලා කියන්නේ 100 ගුණ කිරීම 3 මිලිලීටර 300ක්. හරි. එතකොට ඔන්න ඔහොම ඔය ගාන හදන්නේ. ඔය ගාන 2022 අවුරුද්දේ ගොඩාක් අයියලා අක්කාට අමාරුයි කිව්වා. හැබැයි ඒ කියන තරම් මේ ගාන අමාරු නෑ. හරියට තත්ත ටික දාගෙන මේ රූපයක් ඇඳගෙන හරියට විස්තර ටික කරගත්තා නම් ඔයාලට මේ ගාන අමාරු නෑ. ඔයාලට දැන් තේරෙනවා ඇති. ඒතර මේ ගාන ලකුණු දුන්නේ මෙහෙමයි. පළවෙනි කොටසට මෙයාට 1යි මෙයාට 1යි. හරි? ඊට පස්සේ දෙවෙනි කොටසේ මේ වෙන් කරගත් බීම් ප්‍රමාණය මෙන්න මෙයා ලියනකොට 1 ලකුණයි. මේ අන්තිම උත්තරේට 1 ලකුණයි. ඊට පස්සේ තුන්වෙනි කොටසේ මෙන්න මෙයා හොයා ගන්නවට 1 ලකුණයි. ඊට පස්සේ මෙයා හොයා ගන්නවට 1 ලකුණයි. අන්තිමට මෙයා හොයා ගන්නවට 1 ලකුණයි. ඊට පස්සේ අන්තිම කොටසේ මෙයා හොයා ගන්නවට 1 ලකුණයි. මිලිලීටර 300 ගන්නවට ලකුණු 2යි. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ඔන්න ඔය විදිහට තමයි 2022 ඕලල් පේපර් එකේ භාග ගානේ ලකුණු ටික බෙදුනි සහ ගාන හදන්නේ. අපි ඊළඟට බලමු 2023 පේපරේ ගාන කොහොමද හදන්නේ කියලා. අල්ලමයි. අපි දැන් බලමු 2023 ඕලල් ගාන කොහොමද හදන්නේ කියලා භාග ගාන. මේ කියන මෙන්න මෙහෙම කතාවක්. මේකත් අර මිනිස් දින සහ භාග එකතු වෙච්ච ගානක්. මිනිසු කණ්ඩායමකගේ සහභාගීත්වයේ අධීර 3ක් යටතේ තාප්පයක් මැදීමට සැලසුම් කරලා තියෙනවා. පළවෙනි අධීරයේදී ඔවුන්ගෙන් 10 දෙනෙක් එකතු වී දින 4ක් වැඩ කර තාප්පයේ මුදිගෙන් 7න් 4ක් නිම කරලා කියලා කියනවා. පළමු අධීරයේදී
පළමු අධීරයේදී ඉවර කරනවලු 7න් 4ක්. හරි? පළමු අධීරයේදී 7න් 4ක් ඉවර කරනවා. හරි. එතකොට මුල්ම කොටසෙන් අපෙන් අහනවා තාප්පයේ බැඳීමේ පළමු වන අධීර යටතේ කරන ලද වැඩ ප්‍රමාණය මිනිස් දින කීයද කියලා. එහෙනම් මිනිසුන් 10යි දවස් 4යි. එහෙනම් පළවෙනි කොටස ගන්න පුළුවන් අපිට උත්තරේ මිනිස් දින ගණන සමානයි 10 වරක් 4 උත්තරේ 40යි. හරි. ඊට පස්සේ ඒක භාග වලට සම්බන්ධ නැහැ. ඒක නිකම්ම අපිට ගන්න පුළුවන්. මිනිස් දින ප්‍රශ්නයක් නේ. 10 වරක් 4 40යි. ඊට පස්සේ අපෙන් අහනවා තාප්පයේ ඉතිරි වී ඇති දිගෙන් 3න් එකක් 7න් 4ක් පළවෙනි අධීරයේදී ඉවරයි. ඊට පස්සේ ඉතිරි වෙලා තියෙන දිගේ ඉතිරියෙන් 3න් එකක් ඉතිරියෙන් 3න් එකක් දෙවෙනි අධීරයේදී ඉවර කරනවා. හරි? පළවෙනි අධීරයේදී 7න් 4යි ඉතිරි උනේ කොටසෙන් 3න් එකක් දෙවන අධීරයේදී ඉවර කරනවා. එම ප්‍රමාණය තාප්පේ මුළු දෙකින් කොපමණ භාගයක්ද කියලා අහනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයා ගන්න ඕන ඉතිරි වෙලා තියෙන කොටස පළවෙනි අධීරයෙන් පස්සේ ඉතිරි වෙච්ච කොටස. එහෙනම් ඉතිරිය සමානයි පළවෙනි අධීරයේදී ඉවර කරේ 7න් 4යි. ඔක්කොම 7න් 7යි. 7න් 4ක් ගියාම උත්තරේ 7න් 3. හරි? ඉතුරු වෙලා තියෙන 7න් 3. අන්න ඒ ඉතිරියෙන් 3න් එකක් තමයි දෙවෙනි අධීරයේදී ඉවර කරන්නේ. එහෙනම් දෙවන අධීරයේදී නිම කළ කොටස සමානයි 7න් 3 ඉතිරියෙන් 7න් 3න් එකක් 7න් 3න් එකක්. එහෙනම් 3 එක ඊළඟ පියවරට යද්දී ගුණ කිරීමක් වෙනවා. එහෙනම් 7න් 3 ගුණ කිරීම 3න් එක මේ තුන කැපෙනවා. අපිට උත්තරේ 7න් 1යි කියලා. හරි. මොන අපි කොටස් දෙකක්ම හදලා ඉවරයි. ඊට පස්සේ තුන්වෙනි කොටස අපෙන් අහනවා තාප්පයේ බැඳීමේ දෙවන අධීරෙහි නිරත වූයේ මිනිසුන් දෙදෙනෙකු පමණක්. දැන් මුලින් නම් මිනිස්සු 10ක් වැඩ කරා. හරි? දෙවෙනි අධීරෙදි වැඩ කරලා තියෙන මිනිස්සු දෙන්නෙක් විතරයි. මිනිසුන් දෙදෙනෙකු පමණක් නම් ඔවුන් දෙදෙනාට ඒ සඳහා දින කීයක් ගත වේද කියලා අහනවා. හරි? එතකොට 7න් 4ක වැඩ ප්‍රමාණයකට මිනි කොටස 7න් 4ක වැඩ ප්‍රමාණයට අපිට ගියා මිනිස් දින කොච්චරද? මිනිස් දින 40ක් ගියා අපිට. 7න් 4ක වැඩ ප්‍රමාණය. දැන් දෙවෙනි අධීරයේදී කරලා තියෙන කොච්චරද? 7න් 1ක වැඩ ප්‍රමාණය. එහෙනම් 7න් 4ක් මිනිස් දින 40යි නම් 7න් 1ක් කියන්නේ කොච්චරද? 7න් 1ක් කියන්නේ මිනිස් දින 40 බෙදීම උතර 10යි. මිනිස් දින 10යි. එහෙනම් මිනිස් දින 10ක වැඩක් කරන්න තමයි තියෙන්නේ. ඒකට ඉන්නේ මිනිස්සු දෙන්නයි. එහෙනම් අපෙන් ගානේ ඇහුවේ දවස් කීයක් ගත වෙනවද කියලා. එහෙනම් මේ 10 දෙකෙන් බෙදන්නයි ඕන. එහෙනම් අපිට ගන්න පුළුවන් දින ගණන සමානයි 10 බෙදීම 2 සමානයි දවස් 5ක් තමයි අපිට යන්නේ. හරි. ඊට පස්සේ අන්තිම කොටස අපෙන් අහනවා අන්තිම කොටසේදී තාප්පයේ බැඳීමේ තුන්වන අධීර තුල නිම කිරීම සඳහා මීටර 200ක ටිකක් ඉතුරුලා තියෙනවා. එහෙනම් තාප්පේ මුළු දිග අහන්න. දැන් ඔන්න පළවෙනි අධීරයේදී 7න් 4ක් ඉවර කරා. දෙවෙනි අධීරයේදී 7න් 1ක් ඉවර කරා. එහෙනම් අපි දැන් බලන්න ඕන තුන්වෙනි අධීරයේදී කොච්චරක් තියෙනවද කියලා. තුන්වෙනි අධීරයේ කොච්චරක් තියෙනවද? හතරවෙනි කොටස. තුන්වෙනි අධීර යරට ඇති කොටස. හතෙන් අඩු කරනවා
පළවෙනි අදියරේදී 7න් 4යි. දෙවෙනි අදියරේදී 7න් 1යි. හරි? එහෙනම් 7න් 5ක් ගියාම උත්තරේ අපිට 7න් 2ක් කියලා. එහෙනම් තුන්වෙනි අදියරේදී කරන්න ඉතුරුලා තියෙන වැඩ ප්‍රමාණය 7න් 2යි. අපිට කියනවා ඉතුරුලා තියෙන දිග මීටර 200යි කියලා. ඒ කියන්නේ මේ 7න් 2 තමයි මීටර 200ක් වෙන්නේ. එහෙනම් අපෙන් අහන්නේ මුළු දිගනේ. එහෙනම් මුළු දිග සමානයි 200 කියන්නේ කොටස් දෙකක. එයා දෙකෙන් බෙදුම අපිට එක කොටසක උත්තරය එනවා. එයා 7න් ගුණ කරාම අපිට මුළු දිග එනවා. එහෙනම් 200 බෙදීම 2 100යි. 100 ගුණ කිරීම 7 700යි. එහෙනම් උත්තර අපිට එනවා මීටර 700යි කියන මුළු දිග මීටර 700යි. එතකොට හරිම ලේසි ගානක්. ලොකු අමාරුවක් නැහැ. ඒ ගාන ලකුණු වෙන්ුනේ මෙන්න මෙහිමයි. මුල් කොටස ඔයා හදනවට මිනිස් දින ගාන ගන්නවට මෙයාට 1 ලකුණයි. මෙයාට 1 ලකුණයි. එතන ලකුණු 2යි. ඊට පස්සේ ඊළඟ කොටසේදී ඉතිරිය ගන්නවට 1 ලකුණයි. මෙයා ලියනවට 1 ලකුණයි. අන්තිම උත්තරයට 1 ලකුණයි. ඊට පස්සේ තුන්වෙනි කොටසේ මිනිස් දින 10යි කියලා හොයා ගන්නවට 1 ලකුණයි. දින 5ක් යනවා කියලා හොයා ගන්නවට 1 ලකුණයි. අවසාන කොටසේදී තුන්වෙනි අදියරට ඉතුරු වෙන කොටස හොයා ගන්නවට 1 ලකුණයි. මේ පියවරට 1 ලකුණයි. අන්තිම උත්තරයට 1 ලකුණයි. ඔන්නෝමයි ලකුණු 10 වෙන් වෙලා තියෙන්නේ 2023 ගාන. අපි ඊළඟට බලමු 2024 පේපර් එකේ ගාන. හරි. අපි දැන් බලමු 2024 ඕරල් පේපර් එකේ ආපු භාග ගාන කොහොමද හදන්නේ කියලා. එතකොට මේකත් අමාරු ගානක් නෙමෙයි. චූට්ටක් අර වචන පටලවල තියෙන එච්චරයි. ඉතින් එහා ලොකු අමාරුකමක් නැහැ මේ ගානේ. අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. හරි. මේ කියන මෙන්න මෙහෙම කතාවක්. ජනක තම මාසික වැටුප රුපියල් ලක්ෂයකට වඩා වැඩි වූ විට එම වැඩි වෙන මුදලට 106ක ආදායම් බදු ලෙස ගෙවනවා. 106ක ආදායම් බදු ලෙස ගෙවනවා. එක්තරා මාසයකදී බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලින් 6න් එකක් ආහාර වලට වෙන් කර ගන්නවා. ලක්ෂයකට වඩා වැඩි පඩියක් ගත්තම 106ක බදු මුදලක් ආදායම් බද්දක් අය වෙනවා. හරිද? එහෙම අය වෙලා ඊට පස්සේ මෙයාට ලැබෙන මුදල තියෙනවනේ. අන්න ඒ ලැබෙන මුදලෙන් 6න් එකක් මෙයා වෙන් කරාලු ආහාර වලට. හරි? 6න් එකක් මෙයා ආහාර වලට වෙන් කරාලු. ඉතිරි මුදලින් ඊට පස්සේ ඉතුරු වෙනවනේ. අන්න ඒ ඉතිරියෙන් 5න් 3ක්. ඉතිරියෙන් 5න් 3ක් වෙනත් වියදම් වලට යොදවනවලු. හරි? වෙනත් වියදම් වලට යොදවනවා. හරිද? වෙනත් වියදම් වලට යොදවනවා. එතකොට ඉස්සෙල්ලාම අපෙන් අහනවා පළවෙනි කොටසෙන් අපෙන් අහනවා ජනකට ලැබුණු මුදලින් 6න් එකක් ආහාර සඳහා වෙන් කළ පසු ඔහුට එම මුදලින් කවර භාගයක් ඉතිරි වේද කියලා අහනවා. හරිම ලේසි. 6න් එයා වෙන් කරලා පස්සේ කොච්චරක් ඉතුරු වෙනවද? 6න් අඩු කරනවා 6න් එක නිකම් උත්තර එනවා. උත්තරේ 6න් 5යි. ඊට පස්සේ දෙවෙනි කොටස කියනවා මෙන්න මෙහෙම කතාවක්. ආහාර සහ වෙනත් වියදම් සඳහා මුදල් වෙන් කළ පසු ජනකට ඉතිරි වන්නේ ලැබූ මුදලින් කොපමණ භාගයක්ද කියලා අහනවා. ආහාර වලටයි වෙනත් වියදම් වලටයි වෙන් කරාට පස්සේ ජනකට ඉතුරු වෙන්නේ කොච්චරද කියලා අහනවා. එහෙනම් අපි ඒක හොයමු ඉස්සෙල්ලා. එයා හොයද්දි අපිට ඉස්සෙල්ලාම ඕන වෙනවා වෙනත් වියදම් වලට ගියපු කොටස. හරි? වෙනත් වියදම් වලට ගිය කොටස එන්නේ මොකද? එතන එනවා ඉතිරියෙන් 5න් 3ක් නේ වෙනත් වියදම් වලට ගියේ. එහෙනම් ඉතිරියේ මෙන්න මෙයා. එහෙනම් ඉතිරියෙන් 6න් 5න් 3ක් තමයි වෙනත් වියදම් වලට ගියේ. එහෙනම් 6න් 5 3 කිරීම 5න් 3. මේ පහට මේ පාසුළු වෙනවා 2යි 1යි උත්තර ගන්න පුළුවන් භාගයයි කියලා. වෙනත් වියදම් වලට ගිය කොටස භාගයයි. හරි? එහෙම නැත්නම් අපිට 6න්ම තියන්න තිබුණා. කමක් නැහැ. අපි ඔහම ගමුකෝ. භාගයයි. එහෙම නැත්නම් මෙයා
මේකේ තේරුම 6න් 3යි කියන එක. හරි? භාගයයි එහෙම නැත්නම් 6න් 3. වෙනත් වියදම් වලට මෙයාට 6න් 3ක් ගිහිල්ලා තියෙනවා. ආහාර වලට 6න් 1යි වෙනත් වියදම් වලට 6න් 3යි ගියාටත් පස්සේ මෙයාට කොච්චරක් ඉතුරු වෙනවද කියලා අපෙන් අහන්නේ. කොච්චරක් ඉතිරි වෙනවද කියලා. එහෙනම් අපි හොයන යාව ඉතිරිය සමානයි 6න් 6න් අඩු කරනවා ආහාර වලට 6න් 1යි. මෙතන භාගය කියන්නේ මම ඒක සරලව ගන්නවා. ලේසියෙන් ගන්නවා 6න් 3යි කියන්නේ. ලේසියි. එතකොට මෙතන උත්තරේ අපිට එනවා 6න් 4ක් ගියාම 6න් 2යි කියන්නේ. ඕනනම් ඔයාලට මේක සුළු කරලා තියන්නත් පුළුවන්. 3න් 1යි කියලා තියන්නත් පුළුවන්. හරි? මේ දෙකම හරි. ඊට පස්සේ කොටස් දෙකක් ඔන්න අපි හදාගත්තා. ඊට පස්සේ තුන්වෙනි කොටස අපෙන් අහනවා ඔහුට දැන් ඉතිරි වන මුදල රුපියල් 39600ක් නම් මෙන්න මේ ඉතුරු වෙච්ච මුදල රුපියල් 39600යි. බදු ගෙවීමෙන් පසු ඔහුට ලැබුණු මුදලත් ආහාර සඳහා වෙන් කළ මුදලත් වෙන වෙනම සොයන්න කියලා කියනවා. ඉතිරි වුණේ 3න් 1යිනේ. දැන් මම මේ 4 හදන්නේ. ඒ 3න් 1 කියන්නේ රුපියල් 39600යි. රුපියල් 39600යි. එහෙනම් අපෙන් අහන ඉස්සෙල්ලාම බදු ගෙවීමෙන් පසු ලැබෙන මුදල. එහෙනම් බදු ගෙවීමෙන් පසු ලැබෙන මුදල සමානයි 3න් 1ක්නේ 39600. එහෙනම් 39600 3න් ගුණ කරා නම් අපිට නම් මුළු මුදල රුපියල් 3.0.0යි 3.0.0යි 6 වරක් 3 18න් 8 එකක් ඉතිරි 9 වරක් 3 27යි 1යි 28න් 8යි දෙකක් ඉතිරි 3 වරක් 3 9යි 10යි 11යි 1,18,800ක් එනවා බදු ගෙවීමෙන් පසු ලැබෙන මුදල. ආය අපෙන් අහනවා ආහාර සඳහා වෙන් කළ මුදල. ආහාර වලට කොච්චරද වෙන් කරේ? ආහාර වලට වෙන් කරේ 6න් 1යි. හරි? එහෙනම් මේ මුදල 6ට බෙදුවා නම් අපිට ආහාර වලට වෙන් කරපු මුදල හොයාගන්න පුළුවන්. එහෙනම් ආහාර සඳහා සමානයි 1,18,800 මම බෙදනවා 6ට. පැත්තකින් බෙදලා බලමු. 1,18,800 බෙදීම 6 11ට 6 ඒවා 1යි 6යි ඉතිරි 5යි 58ට 6 ඒවා 9යි 9 වරක් 6 54යි ඉතිරි 4යි 48ට 8යි 8 වරක් 6 48යි ඉතිරි වර 2යි 19800ක් අපිට ආහාර සඳහා ගිහිල්ලා තිනවා 19800ක්. කොහොමයි ඔය වේදන් දෙක අපි හොයාගත්තේ. ඊට පස්සේ ගානේ ඊළඟ කොටස 4 වෙනි කොටස. 4 වෙනි කොටස අපි හදුවානේ. හරි 4 හරි. නෑ 3 නේද හදුවේ? මෙතන 3. දැන් අපි 4 හදන්න යන්නේ. බදු ගෙවීමට පෙර ඔහුගේ වැටුප කීයද කියලා අපෙන් අහනවා. බදු ගෙවන්න කලින් වැටුප. ඒක කොහොමද ඔය? බදු ගෙවන්න කලින් වැටුප. බදු ගෙවුවට පස්සේනේ අපිට මේ 1,18,800 හම්බුනේ. හරි? බදු ගෙවුවට පස්සේනේ අපිට මෙයාම හම්බුනේ. ඒ බදු මුදල කය වෙලා. ඒ කියන්නේ බදු මුදල විදිහට අය වුණේ 94%ක්නේ. sorry 106ක්නේ. හරි? බදු මුදලක් විදිහට අය කරේ අපේ ලක්ෂයට වඩා වැඩි වෙන ගානේ 106ක්. එහෙම අය වුණාට පස්සේ අපිට 94%ක්ම අපිට හම්බ වෙනනේ සල්ලි. එහෙනම් ඒ හම්බෙච්ච 94%ක සල්ලි කවුද? මේ 1,18,800 ලක්ෂයක් අඩු කරා නම් අපිට නම් මේ 94%ක මුදල කීයද කියලා. හරි? 94%ක මුදල අපිට එනවා 1,18,800න් ලක්ෂය අඩු කරා නම් අපිට එනවා උත්තරය එතන 94%ක මුදල. කීයද? 18,800. අපිට ලැබුණේ ඔච්චරයිනේ. හරි?
මෙතන මම මෙහෙම තරකයක් ගොඩනගනවා. ඔයා හම්බ කරපු ගාන 100යි නම් 100ට 6ක් බදු අය වුණාට පස්සේ ඔයාට හම්බෙන්න රුපියල් 94යි. හරි? ඔයා උපයපු ගාන රුපියල් 100යි නම් බදු මුදල විදිහට බදු මුදල අය වෙලා ඔයාට හම්බෙන්න රුපියල් 94යි. දැන් ඒ විදිහට ඔයාට හම්බෙලා තියෙන කීයද? 18800. ලක්ෂ කොහොමද තියෙනවනේ? හරි? ලක්ෂයට වඩා වැඩි වටනේ මේ බද්දක් අය වෙන්නේ. එහෙනම් මෙතන දෙනවා 18800. මම ආයෙ කියන කතාව. ඔයා ලක්ෂයට වඩා වැඩිපුර උපයලා තියෙන රුපියල් 100යි නම් හරි? නැත්නම් ඔයා උපයපු ගාන 100යි නම් ඔයාට හම්බෙන්නේ රුපියල් 94යි. හරි? ඔයා ලක්ෂයට වඩා උපයපු ගාන රුපියල් 100 කියලා හිතන්නකෝ. ඔයා උපයපු ගාන 100යි නම් ඔයාට හම්බෙන්නේ 94යි. රුපියල් 6ක් බදු විදියට ගන්න. දැන් මෙතන ඔයාට හම්බිලා තියෙන්නේ 18800. එහෙනම් අපෙන් ගාණය අහන්නේ මෙන්න මේ ගාන. හරි? තරකේ ගොඩනගා ගන්න මෙතනින් අපිට ගන්න පුළුවන් 94ක් හම්බෙන්නේ 100ක් තියෙද්දි එහෙනම් 18800ට කොච්චරක්ද කියලා. ලොකු සුළු ගේම. අපි සුළු කරමු යාව. එතකොට මෙතන 94 අයින් බෙදනවද? නෑ අපි දෙකකින් බෙදලා බලමු. නැත්නම් එකපාර බෙදමු. මම මෙහෙම වැඩක් කරනවා. 188 බෙදනවා 94. එහෙම නැත්තම් 94 දෙකක් මම බලනවා කීයද කියලා. හරි? ඔබ ගණන් වලදී හිතෙන්න ඕන දේවල්. දෙවරක් 4 8යි. සමහර දෙක 18යි. එනවනේ. 94 දෙක 188යි. එහෙනම් 94 වරක් 1යි 188 2යි මේ බිම් 2යි 200. 200 වාරයක් 100 ඉතර එනවා රුපියල් 0.2යි රුපියල් 20000යි කියන. මේ එන්නේ බදු අය වෙන ගාන. හරි? බදු අය වෙන මුදල් රුපියල් 20000යි. හරි? එහෙනම් මෙයාගේ වැටුප කීයද? මෙයාගේ වැටුප අපිට ගන්න පුළුවන්. අර ලක්ෂෙට මේ 20000ත් එකතු වුණාම වැටුප සමානයි රුපියල් 1,20,000යි කියලා අපිට අවසාන උත්තරේ ගන්න පුළුවන්. හරි. එතකොට මේ ගානේදී ඔයාලට ලකුණු දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ওই ගානේදී ළමයි පටලවා ගන්න ඔය අන්තිම කොටස. හැබැයි ඒකේ පටලවා ගන්න දෙයක් නැහැ. මම සරලව කියලා දුන්නා කොහොමද වැඩේ වෙන්නේ කියලා. ආයෙ කිව්වොත් දැන් මේකෙදි ලක්ෂයට වඩා වැඩි ඒවටනේ 106ක බද්දක් අය වෙන්න ආදායම් බද්ද. හරි? එතකොට එහෙම බද්දක් අය වුණාට පස්සේ දැන් හිතන්නකෝ ලක්ෂයට වඩා අපිට රුපියල් 100ක් වැඩිපුර ආදායම හෙව්වා කියලා. හරි? එතකොට ඒ 100ට රුපියල් 6ක බද්දක් වදින්න. ඒ 100න් 6ක් කපාගෙන ඉතුරු 94 අපිට දෙනවනේ. අන්න ඒ විදිහට අපිට ලැබිච්ච ගාන තමයි මෙන්න මේ තියෙන්නේ. අපිට ලැබුණු බදු ගෙවීම පසු ලැබුණු ගාන 1,18,800යි. ඒතරේ 1,18,800න් අර ලක්ෂය අඩු කරාම අර 94ක් විදිහට අපිට ලැබිච්ච ගාන තමයි මේ තියෙන්නේ 18,800. හරි? එතකොට මම මෙතන තරකයක් කිව්වා. තරකයක් ගොඩ නැගුවා. ඔයා උපයන ගාන 100යි නම් ඔයාට හම්බෙන්නේ 94යි. ඒ 6ක් ගන්න ආදායම් බද්ද විදිහට. ඒ විදිහට ඔයාට දැන් හම්බිලා තියෙන්නේ 18,800යි. එහෙනම් මෙයා කීයද කියලා හොයන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට හොයලා ඒ ගාන හෙව රුපියල් 20000යි කියලා. එහෙනම් ඒ 20000ට ලක්ෂ විදුනාම රුපියල් 1,20,000යි කියලා අන්තිම උත්තරය ආවා. හරි. එතකොට මේකෙදි ඔයාට ලකුණු දීලා තියෙන්නේ මෙයා හොයනකොට එක ලකුණයි. සරලයි නේද? මේසෙන් ගන්න පුළුවන් එකනේ. ඊට පස්සේ මෙන්න මෙතන මෙයා හොයනකොට එක ලකුණයි. ඊට පස්සේ මෙයාට 1යි මෙයාට 1යි. ඊට පස්සේ තුන්වෙනි කොටසේ අපිට මෙන්න මෙයා ගන්නට එක ලකුණක් දීලා තියෙනවා. ඊට පස්සේ ආහාර සඳහා මුදල ගන්නවට එක ලකුණක් දීලා තියෙනවා. හතරවෙනි කොටසේදී 20000 ගන්නවට මෙන්න මෙයා ගන්නවට එක ලකුණයි. අන්තිම උත්තරේ මෙන්න මෙයා ගන්නවට එක ලකුණ අපිට දීලා තියෙනවා. හරි. ඊට පස්සේ ඒකේ තව කොටසක් තියෙනවා අන්තිම කොටස. හරි. ඒකේ අන්තිම කොටසෙන් කියන්නේ බදු අය කර ගැනීමේ සීමාව ඉහළ දැමීම නිසා ජනක ආදායම් බදු ගෙවීමෙන් නිදහස් වෙනවා. හරි?
එතකොට ආහාර සඳහා වියදම් කළ මුදල වෙනස් නොවේ පවතිනවා නම් ආහාර සඳහා වියදම් කළ මුදල මුළු වැටුපෙන් කොච්චරක්ද කියලා අහනවා. මුළු වැටුපම එතකොට යාට හම්බ වෙනවා දැන්. මොකද බද්දක් අය කරන්නේ නැහැ. එතකොට මුළු වැටුප 1,20,000යි ආහාර සඳහා යා වෙන් කරේ 19,800යි. ඕනම එක ප්‍රතිශතයක් හොයද්දී අපි 100%ෙන් ගුණ කරනවා. එහෙනම් මෙයා ගුණ කරාම මේ බින්දුවකට මේ බින්දුව කැපෙනවා. මේ බින්දුවට මේ බින්දුව කැපෙනවා. ඒතර අපිට එනවා 198 බෙදීම 12. හරි? 19ට 12 ඒවා 1යි. මෙතන 12යි. ඉතිරි 7යි. 78ට 12 ඒවා 6යි. 6 වරක් 12 72යි. ඉතිරි 6යි. බින්දුවක් දාගත්තා. 60ට 12 ඒවා 5යි. අපිට ඒසෙන් උත්තර ගන්න පුළුවන් 16.5යි 100ට කියලා. ඒතකොට මේ කොටසේදී ඔයාලට ලකුණු දෙකක් හම්බෙලා තියෙනවා. මෙයාට 1යි මෙයාට 1යි විදියට. හරි. ඔන්න ඔය විදිහට තමයි 2024 ගාන හදන්නේ. අපි ඊළඟ බලමු 2025 ගාන කොහොමද හදන්නේ. හරි. අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ 2025 ළඟදීම ආව පේපර් එකේ ගාන. අපි බලමු. ඒක කියනවා මෙන්න මෙහෙම කතාවක්. A හා B යනු ධාරිතා සමාන භාජන දෙකක්. හරි? AB කියලා භාජන දෙකක් තියෙනවා. ඔයාට එකපාර තේරෙන්නේ නැත්නම් ලියාගන්න. උලක් නැහැ. ගාන පැත්තකින් ලියාගන්න විස්තර ටික. අපිට ගාන හරියට හදාගන්න ඕනේ. A හා B කියලා භාජන දෙකක් තියෙනවා. A භාජනයේ 7න් 5ක ප්‍රමාණයක ජලය පිරී ඇත. A භාජනයේ 7න් 5ක ප්‍රමාණයක් ජලය පිරීලා තියෙනවා. B භාජනයේ හිස්සේ. B එකේ මොකුත් නැහැ. A එකේ විතරයි වතුර තියෙන්නේ. පළවෙනි කොටසෙන් අපෙන් අහනවා පළවෙනි කොටසෙන් A භාජනයේ ඇති ජලය ප්‍රමාණයෙන් 5න් 3ක් B භාජනයට වත් කළ විට B භාජනයේ ඇති ජල ප්‍රමාණය කොච්චරයිද කියලා අහනවා. 7න් 5ක් මෙයාගේ තියෙනවා. මෙයාගෙන් මෙයාට දානවලු 5න් 3ක්. හරි? 5න් 3ක් නේද? ඔව් 5න් 3ක් දානවා B භාජනයට. ඒතර අපෙන් අහන B භාජනයේ තියෙන ජල ධාරිතාවය කොච්චරද කියලා. එහෙනම් 7න් 5න් 3ක් දානවා B භාජනයට. එහෙනම් 7න් 5 ගුණ කිරීම 5න් 3 5ට 5 සුළු වෙනවා. උත්තර එනවා 7න් 3ක්. එහෙනම් B භාජනයේ තියෙනවා කොච්චරද? 7න් 3ක්. ඊට පස්සේ දෙවෙනි කොටස අහනවා දැන් B භාජනය සම්පූර්ණයෙන් පිරවීම සඳහා තවත් මිලිලීටර් 600 ජල ප්‍රමාණයක් අවශ්‍ය වේ. දැන් B ගේ 7න් 3ක් පිරලානේ තියෙන්නේ. හරි? දැන් කියනවා B ව සම්පූර්ණයෙන් පුරවන්න තව ජලය මිලිලීටර් 600ක් දාන්න ඕන. අපෙන් අහන B භාජනයේ ධාරිතාව කොච්චරද කියලා. එහෙනම් අපි බලමු තව පුරවන්න තියෙන ටික B භාජනේ. පිරවීමට ඇති කොටස. B භාජනේ. B ගේ පිරවීමට ඇති කොටස. 7න් 3ක් දැනටමත් පිරලා ඉවරයි. සම්පූර්ණ 7න් 7යි 7න් 3ක් ගියාම 7න් 4යි. හරි? පිරෙන්න තියෙන්නේ 7න් 4. එහෙනම් ඒ 7න් 4 තමයි 600ක් කියලා කියන්නේ නේ. ඒ 7න් 4 කියන එක නම් මිලිලීටර් 600යි. ඇයි අපිට කියන්න ගානේ මිලිලීටර් 600ක් දැම්මොත් B භාජනේ සම්පූර්ණයෙන් පිරෙනවා කියන්නේ. අපි දන්නවා 7න් 4ක් කියන්නේ මිලිලීටර් 600යි. අපෙන් අහන්නේ B ගේ මුළු ධාරිතාවය. එහෙනම් B ගේ ධාරිතාවය අපිට හොයන්න පුළුවන්. B ගේ ධාරිතාවය සමානයි 600 බෙදනවා 4න් ගුණ කරනවා 7න් 600 4න් බෙදුවොත් පැත්තකින් බෙදන්න 600 බෙදීම 4 6ට 4 ඒවා 1යි 1 වරක් 4 4යි ඉතිරි 2යි ඉස්සර 4 ඒවා 5යි 150යි. දැන් මෙතන එනවා 150 ගුණ කිරීම 7ක් 157න් ගුණ කරාම 7 වරක් බිංදුව බිංදුවයි 7 වරක් 5 35න් 5යි 3ක් ඉතිරි 7යි 3යි 10යි මිලිලීටර් 1050ක් අපිට උත්තරේට එනවා. හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස අපිට කියනවා ඒකේ කොච්චර ප්‍රමාණයක් දැන් ඉතුරුලා තියෙනවද කියලා අපෙන් අහනවා. දැන් ඒ භාජනයේ ඉතිරි ජල ප්‍රමාණය
වාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? දැන් A ගේ තිබුණා 7න් 5ක්. A ගේ 7න් 5ක් තිබිලා 5න් 3ක් දැම්ම B ට. කියන 7න් 3ක්. හරි? A ගේ 7න් 5ක් තිබුණා 7න් 3ක් B ට දුන්නා. එහෙනම් දැන් අපි කරන්න ඕන 7න් 5න් 7න් 3ක් අඩු කරාම අපිට එනවා A ගේ දැන් තියෙන ප්‍රමාණය. A ගේ ප්‍රමාණය. නැත්නම් A ගේ ඉතුරු ප්‍රමාණය. හරි? 7න් 5න් අඩු කරනවා 7න් 3ක්. එතනින් අපිට එනවා 7න් 2ක්. හරි? ඉතින් අපිට 7න් 2ක් එනවා. අපි දන්නවා මෙතන 7න් 4ක් කියන්නේ මිලිලීටර 600යි. එහෙනම් 7න් 2ක් කියන්නේ 600 බෙදීම 2ක්. එහෙනම් අපිට ගන්න පුළුවන් A ගේ ධාරිතාවය දැන් තියෙන 600 බෙදීම 2 මිලිලීටර් 300යි. ඊට පස්සේ හතරවෙනි කොටස අපෙන් අහනවා වාජන දෙකේ ජල පරිමාණ සමාන කිරීමට සම්පූර්ණයෙන් පිරිය ඇති B වාජනයේ ජලය මිලිලීටර කීයක් A වාජනයට දාන්න ඕනද කියලා. දැන් වාජන දෙකේ පරිමාණ දෙක සමාන කරන්න අපි යන්නේ. දැන් B වාජනයේ තියෙනවා 1050. A ගේ තියෙනවා 300ක්. මම 1050න් 300ක් අඩු කරනවා. 1050න් 300ක් අඩු කරාම 750 මිලිලීටර. හරි? 1050න් 300ක් ගියාම 750 මිලිලීටර. දැන් මෙන්න මේ 750 මිලිලීටර තමයි අපි A type ට සමාන බෙදන්න ඕනේ. එහෙනම් මම 750 බෙදනවා දෙකට. එතකොට මෙතන එනවා අපිට 375යි මිලිලීටර කියලා. එහෙනම් B වාජනයෙන් වක් කරන්න ඕන ජල ප්‍රමාණය වෙන්නේ මිලිලීටර් 375. ඒතර ඔන්න ඔය විදිහට තමයි 2025 O level ගාන අපි හැදුවේ. එතකොට අපි මේ වීඩියෝ එකෙන් 2020 ඉඳන් 2020 21 22 23 ඔය ගණන් පහම හයම සාකච්ඡා කරා. ඉතින් මම හිතනවා ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා සහ අඩුපාඩු හදා ගන්න ඇති කියලා. ආයෙ මේ වීඩියෝ බලලා ඔයාලගේ වැරදි අඩුපාඩු හදා ගන්න. මෙතන ඉස්සරහට අපි තවත් අපේ රිවිෂන් එකේ පාඩම් ඉවරන වෙලාවට අපි වීඩියෝස් අප්ලෝඩ් කරනවා පාස් එක ඩිස්කෂන් එක. ඔයාලා අපේ රිවිෂන් එකට සම්බන්ධව කැමති නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔක්කොම විස්තර ටික තියෙනවා. අපේ රිවිෂන් පන්ති ඔයාලා ලංකාවේ කොහේ හිටියත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙයි. අපි සමු ගන්න.